අපි මේකෙදි බලමු AngularJS filters කියන්නේ මොනවද කියලා. filters අපි use කරන්නේ අපේ AngularJS වල තියෙන data format කරගන්න. අපි example එකක් විදිහට ගත්තොත් filters කිහිපයක්ම තියෙනවා මේ built-in filters, currency, date filter, lower case, upper case, order by, number, limit to ඔය වගේ කියන filters කිහිපයක් තියෙනවා AngularJS වල. බලමු upper case, lower case filters expression වල ලියාගන්න කොහොමද කියලා. දැන් අපි text එකක් විදිහට මොකක් හරි ලියුවොත් lower case මෙහෙම අපිට ඒක capital කරන්න පුළුවන්, හැම එකම upper case කරන්න පුළුවන්. filter එකක් use කරන්න නම් අපි expression එක pipe එකකින් separate කරලා තමයි ඊට පස්සේ තමයි filter එක ලියන්නේ. අපිට තියෙනවා AngularJS වල upper case කියලා filter එකක්. ඒක use කරන්න ඉතින්දි මේක capital වෙලා යනවා. අපි මේක lower case කරන්න ඕන නම් මෙතන lower case කියලා filter එකක් තියෙනවා. ඒ දැන් තව filters තියෙනවා. අපි දමු මේ විදිහට මට මේක currency එකක් විදියට ඩොලර් විදියට ලියන්න ඕන නම් currency එක filter එකක් තියෙනවා. එතකොට එයා format කරනවා ඩොලර් මාක් එක දාලා දශම සංඛ්‍යාවෙන් පස්සේ ස්ථාන දෙකක්. ඉතින් අපිට මේවා අපේ ඕන විදියට filter කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් currency එක අපිට රුපියල් වලින් ඕන නම් එන colon අපි අපේ symbol එක RS ඊට පස්සේ colon අපිට කොච්චර දශම සංඛ්‍යාව ඕනද කියන එක මට ඕන නැත්නම් බිංදුව දැම්මම මේ විදිහට අපිට filters අපිට ඕන විදිහට manipulate කරගන්න පුළුවන්. තව බැලුවොත් අපි filters කියන වල important filter එකක් තමයි මේ filter කියන්නේ. ඒ filter එකෙන් අපිට පුළුවන් MVC data set එකකින් subset එකක් filter කරලා ගන්න. මම code segment එකක් copy කරගත්තු එකක් තියෙනවා. මේ අපි මම මේ paste කරොත් මෙතෙන්දී මෙහෙම p ගත්තොත් මේවා list items වලට දාලා මම තව code එකක් copy කරලා paste කරනවා. මෙතනට මේ විදිහට මේ එතකොට අපි මෙතන module එකක් විතර මම තියෙන්නේ. එතකොට my app කියලා දාලා ng control එක දාලා තියෙන ng controller එක විදිහට මම දෙනවා මේ control එකේ නම. දැන් මේකෙන් වෙන්නේ මෙතන අපි filter එක use කරලා තියෙන්නේ filter. ඊට පස්සේ ඒකට යවන argument එක තමයි අපි මෙතන input box එකේ දැන් මම ඉස්සෙල්ලා මේක run කරලා පෙන්නන්න. දැන් අපිට වචන set එකක් තියෙනවා මේ එන array එකේ. දැන් අපි j අකුර type කරාම j අකුරින් පටන් ගන්න ටික විතරක් filter වෙලා යනවා. ඒතර ඒ වගේ මෙතන අපි type කරන එක අනුව search කරන එක තමයි මෙතන වෙන්නේ. ඒතර මෙතන ajax වලට වඩා ලේසියෙන් අපිට use කරන්න පුළුවන්. මොකද මේ මෙතන කරලා තියෙන්නේ simple අපි input එකක් අරන් ඒක model එක කරලා ඒකේ නම test. ඊට පස්සේ අපි normal අර කලින් videos වල කරා වගේ අපි ng repeat use කරගෙන අපේ මේ තියෙන control එකේ තියෙන array එකේ items වලට list items හදාගෙන තියෙනවා. ඊට පස්සේ මේක මේ filter එක ඇත්තම use කරලා තියෙන expression එකකට වඩා මේක මේ directive එකක use කරලා තියෙන ng repeat directive එක ඇතුළේම filters use කරන්න පුළුවන්. එතකොට අපි එහෙම filter එකක් use කරනවා නම් filter colon argument එක විදිහට යන්නේ මේකෙන් අපි යන text box එකේ input කරන text එක තමයි මෙතන යන්නේ. එතකොට එයා AngularJS එක දන්නවා අපේ මේ array එකෙන් අපි මේ කියන්නේ මේ වගේ match වෙන මොනවා හරි නමක් තියෙනවා නම් ඒක මෙතන list item විදිහට එයා ඒ වෙලෙම live feed කරනවා. මේ වගේ filters ගොඩක් තියෙනවා. අපිට use කරන්න පුළුවන් AngularJS API එක refer කරාම අපිට ගොඩක් examples එහෙම බලා ගන්න පුළුවන්. අපිට ගොඩක් filters ගැන ඉගෙන ගන්න පුළුවන් AngularJS org එකකින්. ඒකේ ගත්තොත් අපිට ඒගොල්ලෝ API docs වලම තියෙනවා develop ගිහිල්ලා අපිට පුළුවන්
ඒගොල්ලෝ API docs යූස් කරන්නේ. මේ වගේ API reference ගිහිල්ලා ඊට පස්සේ filter කියන category එක යටතේ තියෙනවා currency. ඒ වගේ අපිට මේ link click කරලා ඊට පස්සේ තියෙන example එහෙම refer කරාම අපිට තේරෙනවා කොහොමද අපි filter එක use කරගන්නේ කියලා.